හයි ගයිස් ඉතින් අද අරං ඇවිල්ලා තියෙන්නේ නෙට්පලික්ස් හරහා 2022 පෙබරවාරි 28 වෙනිදා නිකුත් වුණ සයිෆයි ඇඩ්වෙන්චර් ගණයේ ෆිල්මයක් වෙන ද ඇඩම් ප්‍රොජෙක්ට් කියන ෆිල්ම් එක. ඉතින් ඩෙඩ්පූල් චරිතයට රඟපාන රයන් රොනාල්ඩ්ස් තමයි මේකේ ප්‍රධාන චරිතය විදියට ඉන්නේ. ඉතින් රයන් ඉන්නවා කියන්නේ මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනිවා සුපිරියක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් රයන්ට අමතරව මේ ෆිල්ම් එකේ කාස්ට් එක ගැන කිව්වොත් හල්ගේ චරිතය රඟපාන මාක් රාෆලෝ, ඊට පස්සේ ජෙනිෆර් ගානර්, සෝයි සල්ඩනා අය අපිට බලාගන්න පුළුවන්. ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ නයිට් ඇට් ද මියුසියම්, ලව් ඇන්ඩ් මන්ස්ටර්ස් වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු සවුන් ලේවි. ඒ වගේම අපේ රයන් රොනාල්ඩ්ස්ත් නිෂ්පාදකවරයෙක් ලෙස සය දක්වලා තියෙනවා මේ ෆිල්ම් එකට. ඉතින් IMDb අගේ 6.7කුත් Rotten Tomatoes අගේ 167කුත් මේ ෆිල්ම් එක ලබාගෙන තියෙනවා. ඉතින් ෆිල්මේ කතාව ගැන කියනවනම් ටයිම් ට්‍රැවල් සීන් එකක් තමයි මේ කතාව පුරා තියෙන්නේ. තමන්ගේ තාත්තගේ අකල් මරණය නිසා දුක් වෙන අවුරුදු 12ක් වයස ඇඩම් රීඩ්, එහෙම නැත්නම් කතාවේ ප්‍රධාන චරිතයට දවසක් එයාගේ ගෙදර ගරාජ් එකේ හැංගිලා ඉන්න තුවාල වුණ මිනිස්සෙක් හම්බ වෙනවා. ඇත්තටම එයා තුවාල වුණ ගුවන් නියමුවෙක්. ඉතින් කතාව කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 12ක් වයස ඇඩම්ගේ අනාගත වර්සන් එක. ඉතින් ඔන්න ඔහම තමයි කතාව පටන් ගන්න. ඉතින් ඇයි ඇඩම්ගේ අනාගත වර්සන් එක එයාගෙන් පොඩි කාලෙට ආවේ? එයාගේ තාත්තට මොකද උනේ? ටයිම් ට්‍රැවල් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔයාලට ඒව දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ඒ වගේම සුපිරි ඇක්ෂන් ටිකකුත් ඔයාලට මේ ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම් එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ඇඩම් ප්‍රොජෙක්ට් කියන්නේ. ඉතින් ඔයාලා ටයිම් ට්‍රැවල් මූවිස් වලට කැමති කෙනෙක් නම් පැය 1 විනාඩි 46ක කාර්යයක් පුරා දිවෙන මේ කතාව බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඔයාලට මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් බෝඩ් එකේ දාලා තියන්නම්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් මතක කරන්න එපා. bell icon එකත් පයින් ගහන් යන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අයත් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි